දේහ ලක්ෂණ හැටියට එහෙන් ගියොත් ඒ පාරේ මෙහෙන් ගියොත් මේ පාරේ හාමුදුරනේ කොළවගේ කේන්දරය ගෙනාව. කේන්දරයක් නැල්ලුවේ නෑ අපේ හාමුදුරුවනේ. අකුරු ටිකකුයි ගණන් ටිකකුයි හොඳ නරකයි උගන්න ගන්න අපේ හාමුදුරුවනේ. සුද්දගේ කාලේ ආපි අකුරු තෝල වේ. මුදල් කැවසෙන හින්දා ගණන් ශාස්ත්‍රයේ තෝල වේ. ඔක්කොටම වැඩි ඕන වෙන්නේ හොඳ නරක දැනගන්න එක. ළමයා කැමති දිගන ගන්න. ඔව්. නම වාසගම දීකිරි කෑවගේ සරදියෙල් ලප්පු. අදාසි අප්පු උඹ මේ ගමේ හලාවත වුණාට දීකිරි කෑවගේ වාසගම අයිති වයඹ මැද හරියට. පාතරට ඉඳන් සිරිපාදේ වඳින්දා වන්දනා නද ආවේ නාරම්මල හරහා. පනාපිටි අම්බලමක් හැදුනේ ඒකයි. ඒ අම්බලමට කිට්ටුව තියෙන ගම දීකිරි කෑ ගම. ඔබ දන්නවද? නෑ හාමුදුරනේ. පරම්පරාව දැනගන්න හරි පන්සල ආශ්‍රය කරපල්ලා. අපච්චිට උඹලා ගමෙන් එළදෙනෙක් එක්කාසුණු හිඳයි උඹලගේ ගමට දීකිරි කෑ ගම නම ලැබුණේ. උඹලා පාතරටියෝ නෙවෙයි. ඒ ගමේ කාලා. ආන්ත සන්තෝෂයි අපේ හාමුදුරුවනේ. පිටුහාමි පරම්පරාව ගැන හෙව්වේ නෑ. උඹ දන්නේ ඉතින් අදාසි අපු පල්ලම් කරේ ඉඳන් කරත්ත දක්වපු එක විතරයිනේ. පිටුහාමි උඹත් සේන්කඩ ගන්න සිංහල රජුරවන්ට ගෑවිච්ච උදවිය. ඒකෙන් කාරිනේ කොළුවෝ උඹ දැනගනි උඹ හොඳ පරම්පරාවකට හොඳ උරුමකාරයෙක්. ඒ වුණාට නම සරදියල්. සරදියල් නමේ ඝන හොඳ. කැචිර යන ගතියක් පෙන්වු කරනවා. හැබැයි සිංහල නෙවෙයි. දැන් කාලේ නම් සිංහල නෙවෙයි. පරං ගිල්ලන්දේ ඉංග්‍රීසි. දැම්මක් කරන්නේ. ජාතිය සිංහල නම සුද්දාගේ. බලමු. අකුරු ශාස්ත්‍රයේ පටන් ගන්න බලමු හොඳ දවසක්. බාලකුළුව පල්ලියට දීපු කතාවත් මෙහා බෞද්ධිස්ම වෙච්ච කතාවත් මෙතන කියන්න එපා. රත්ති කිරිසාරයි සරුසාරයි 2006 තුන්වන වසරට මහා දිනුමට ලක්ෂ 3ක් වටිනා ගෘහබාන්. බුදුන් වහන්සේලා මල් පහන් පූජා කරන එකයි ඇත්තේ. පසළොස්වක තව හද්දුහයි පුරපක්ෂේ. අවපක්ෂයෙන් වැඩක් පටන් ගන්නවට වඩා හොඳයි. අදාසිය අපුණවතින්ට අම්මයි පුතයි කිසියෙන්ට අදාසිය අපු ඔය පාතරටවල මිනිස්සු සුද්දන්ට කැමතිද? අකමැති වුණත් දැන් මිනිස්සු සද්දයක් නැහැ අපේ හාමුදුරනේ. කොහොමදත් ඉස්සරට වඩා මිනිස්සු අපේ දැන් සල්ලි ගැවසෙනවා.
ඕකනේ අපේ උට ගහලා තියෙන හේනේ. කන්ද උඩරට රජුරෝ පොඩ්ඩක් බලගතු වුණාම මේ පැත්තේ. පරංගි ඕලන්ද ඉංග්‍රීසි බලගතු වුණාම මේ පැත්තේ. දැන් මේ පළාත්වලත් සුදු කැක්කුම ගහලා තියෙන සුද්දන්ට වඩා පොඩි පොඩි රාජකාරී පයින්ද කරන්නේ උට. ඔය සුද්දු කියන්නේ හොඳ જાතියක් නෙවෙයි. උන් ගෙරිමස් තනවා. අරක්කු බොනවා. ඔය මිනිස්සු වැසි කීයට ගියාම වතුර පාවිච්චි කරන්නේ නැහැ කියන්නේ. එහෙම සුද්දන්ගේ පස්සේ අපේ උන් දුවනවා. අදාසි අප්පු. උඹත් ඔය දුම්කල රස්තාව අතහැරලා ගොවිතැන් මතක් කරගෙන පිටුහාමිත් එක්ක හොඳින් ඉන්න බලපන්. උඹේ කොළුව ගැන මම බලා ගන්නවා. යාසිත ලෙස දැනේ ළමයා හොඳට මතක තියාගන්න ඔය ගණදිවි හැල්ල කියු. නම් පොත නියමයි ගණදිවි හැල්ල නියමයි. වදන් කවි පොතයි බුද්ධ ගජ්ජෙත් නියමයි. සිල්ලම්ද කියමිනේ වැල්ලේද ලියමිනේ වැලි පිල්ලලි අන්තක් තියෙනවා. හොඳ හිත උදේ එමු. අපට අවසරයි. වදන් කවි කියමිනේ